තීරණාත්මක අවස්ථාවක ජනාධිපතිවරණයක් පාර්ලිමේන්තු මැතිවරණයක් පසුබෑමකට ලක් වෙලා දැන් අපි කොහොමද යන්නේ නැගිටින්න කියන තැනක තීරණාත්මක අවස්ථාවක අපි ඉන්නේ. එහෙනම් මේ පළාත් පාලන මැතිවරණයේ ප්‍රාදේශ සභා මැතිවරණය පක්ෂයක් හැටියට අපිට ඉතාමත් වැදගත්. ඒ වගේම තීරණාත්මක කඩයිමක් හැටියට මම සලකන්නේ. මොකද මේකෙන් පුළුවන් දේශපාලන පෙරලියක් ආරම්භ කරන්න. දැන් ආණ්ඩුවේ සමහර අය කියනවනේ මේක ආණ්ඩු පෙරලන මැතිවරණයක් නෙවෙයි කියලා. ආණ්ඩුවේ සමහර අය කියනවනේ මේක ගණන් ගන්න දෙයක් නැහැ. අපි විධායක බලයක් අල්ලගෙන විවස්ථාදායකයත් අල්ලගෙන ඉන්නේ. මේක අපිට තිබුණත් එකයි නැතත් එකයි කියලා සමහර මං අහගෙන ඉන්න ඔය MPP මන්ත්‍රීවරු කියනවා. හැබැයි අපි මම තමුන්නාන්සට කියන්න කැමතියි මේ මැතිවරණය තමුන්නාන්සලා අපිට දෙන ජයග්‍රහණය මේ ආණ්ඩුවේ ජනාධිපතිවරයාගේ ගමන කෙටි කරන්න පාවිච්චි කරන්න පුළුවන් ඡන්දයක් කියන එක තමුන්නාන්සලා අමතක කරන්න එපා. අද බලන්න මේ ආණ්ඩුව මොන තරම් ජනතාවට එපා වෙලා තියෙනවද කියලා. මම ඊයේ රාත්‍රියේ රූපවාහිනියේ ප්‍රවෘත්ති බල හිටියා. ඒ බලනකොට මම දැක්කා ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ ඇමතිවරයෙක් වසන්ත සමරසිංහ කියලා රජරට පැත්තේ ඉන්න ඇමතිවරයෙක් ජනතාවට අභියෝග කරනවා, විපක්ෂයට අභියෝග කරනවා. පුළුවන් නම් ඒගොල්ලෝ කියපු එක බොරුවක් කියන්නලු. පුළුවන් නම් ඒගොල්ලෝ කියපු එක බොරුවක් කියන්නලු. මට ඉතින් උදේ පාන්දරම කෝල් 3-4ක් ආවා සමහර ලංකාවේ සමහර පළාත්වලින්. ඉතින් මට කිව්වා මේක ගැන මොනවා හරි කියන්න ඕනේ. ඒගොල්ලෝ සමහර විට කියන්නේ එක බොරුවක් කියන්න වෙන්න පුළුවන්. හැබැයි බොරු ගොඩාක් කියලා තියෙනවානේ. එක බොරුවක් කියලා නෑ. බොරු ගොඩක් කියලා තියෙනවා. එකක් නෙවෙයි. වැඩි ඕනේ නෑ බලන්න මේ ලයිට් බිල ගැන කියපු කතාව. වෙන කවුරුත් නෙවෙයිනේ මතකද? අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාම කිව්වා ඒගොල්ලෝ බලයටපත් වෙලා එක පෑන් පාරකින් මේ ලයිට් වල මිල රුපියල් 3000කට තියෙන බිල රුපියල් 1000කට බස්සනවා කියලා කිව්වද නැද්ද? කිව්වා. ඒගොල්ලෝ බලයටපත් වෙලා පළවෙනි අවස්ථාවේදීම මේ රටේ පෙට්‍රල් ඩීසල් මිල රුපියල් 50ක් දක්වා අඩු කරනවා කිව්වද නැද්ද? අඩු කරනවා කිව්වා. ඒ විතරක් නෙමෙයි. කියපු අනිත් බොරු තොගේම ආපහු හැරලා බලන්න. දූෂණය ගැන කියපුවා, හොරකම ගැන කියපුවා, එක අයවැයෙන් කරනවා කියලා කියපුවා. පළවෙනි අයවැය ලේඛනේ ආපු වහාම මේ රටේ රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරනවා කියලා කියපු විදිය, බඩු මිල අඩු කරනවා කියපු විදිය තමුන්නාන්සට මතකයිද? මට මෙතන ඉඳලා වාඩි වෙලා අපි පොඩි පැත්තක් කියනවා දැන් ලුණු කිලෝ එකක් රුපියල් 400යි. ලුණු කිලෝ එකක් රුපියල් 400යි. නිකන් හිතලා බලන්න. දැන් සහනක් ලැබිලා තියෙනවද? කිසිම සහනයක් ලැබිලා නැහැ. මේ ආණ්ඩුව ආවට පස්සේ ආරම්භ කරපු වැඩ දෙක තුනක් බලන්න. පළවෙනිට පටන් ගත්තේ ක්ලීන් ශ්‍රී ලංකා කියලා වැඩසටහනකින්. අනේ මේකට තිබ්බ මහා උරාජාරු ප්‍රචාරය දැක්ක නැත්නම් උන්වහන්සේලා. ක්ලීන් ශ්‍රී ලංකා කියලා වැඩසටහන අඳුල්ලා දෙන්න ජනාධිපති ලේකම් කාර්යාලයේ ලක්ෂ ගණනක් වියදම් කරලා ලොකු උත්සවයක් තිබ්බා. මේක ඇහෙනකොටත් අපි එක එකනා එක එක විදිහට මේක හිතුවා. උගක් අය හිතුවා ක්ලීන් ශ්‍රී ලංකා කියනකොට රටම සුද්ධ කරන අලුත් වැඩ පිළිවෙලක්. අලුත් ජනාධිපති ඇවිල්ලා රටේ හොරකම නැති කරයි, වංචාව නැති කරයි, පිරිසිදුකම වැඩි කරයි. කොච්චර දේවල් හිතුවා ක්ලීන් ශ්‍රී ලංකා කිව්වම හුඟක් දේවල් තියෙනවා ඒකට. හැබැයි කොහෙද ක්ලීන් ශ්‍රී ලංකා? එකයි කලේ. පොලිසිය මහත්තුරු අර ක්ලීන් ශ්‍රී ලංකා කියන වැඩසටහනේ අර්ථේ ත්‍රී වීලර් වලයි බස් වලයි කෑලි කෙලෙව්වා. එච්චරයි. එතනින් එහාට ජනතාවට උන් සෙටක් තියෙනවා. මොකක් හරි දෙයක් කරපුවාම ජනතාවට එකෙන් සෙටක් තියෙන්න ඕනේ. ක්ලීන් ශ්‍රී ලංකා ඉවරයි. කෝටි ගණනක් සල්ලි ඉවරයි. ජයගොල්ලෝ කියනවා නෑ ඒක මේ පැය 24ක වැඩසටහනක් නෙවෙයිලු. ඒක නොකඩවා යන වැඩසටහනක්. ඉතින් අපි අහන්නේ කො නොකඩවා යන වැඩසටහනේ ප්‍රතිඵලය? මොකුත් නෑ. දැන් ඒක නවත්තලා. ඒක කොහෙ ගියාද දන්නේ නෑ. දැන් බලන්න ඊට පස්සේ මහා අපූර්ව වැඩක් පටන් ගත්තා. රමුණාන්සලාට බලපාන ඕක. මොකක්ද? අර රිලව් අල්ලන වැඩසටහන. රිලව් සංගානනේ. ඇත්තටම මේක ලොකු ප්‍රශ්නයක්. අපේ පැතිවලටත් ඔක බලපානවා. ඉතින් මිනිස්සු මැසිවිලේ නගනවා ගොවියෝ තමන්ගේ වත්තේ පොල් ගෙඩියක් තියාගන්න දෙන්නේ නැහැ, පළතුරක් තියාගන්න දෙන්නේ නැහැ, මොනවත් වගාවක් කරන්න බෑ.
පුදුම කරදරයක් කියලා මිනිස්සු හරියට වද වෙනවා ඒකට. දවල් හේවහැට පැත්තේ එහෙම ගියාම අපිට සෑහෙන ගොවියන්ගේ අදෝනාවල් කියනවා. දැන් මේ ප්‍රශ්නෙට ඒගොල්ලෝ කිව්වා මැතිවරණ කාලේ විද්‍යාත්මක විසඳුමක් ඒගොල්ලන්ට තියෙනවා කියලා. මම දන්නේ විද්‍යාත්මක විසඳුම මොකද්ද කියලා. අදටත් ඒගොල්ලෝ කිව්වේ නැහැ. විද්‍යාත්මක විසඳුමක් තියෙනවා කියලා තර්ක විතර්ක කරලා ඔකට රූපాయని සාකච්ඡා තියලා ඇමතුරු කතා පවත්වලා මුළු රාජ්‍ය අංශයෙන් මිනිසුන්ගේ මහන්සිය යොදවලා සංගණනයක් කළා. සංගණනයේදී හරියට විවේචනාවක්. සංගණනයේදී සමහර අය අහුවා ඇයි මේ සංගණනේ? ඒකට ඒගොල්ලෝ කිව්වා නෑ රිලව් කොච්චර ඉන්නවද? අනිත් සත්තු කොච්චර ඉන්නවද? වඳුර කොච්චර ඉන්නවද? මොනර කොච්චර ඉන්නවද? දඩුල එනෝනේ දයිබැලි. කොච්චර ඉන්නවද? එක එක සත්තුගේ නම් කියලා ඕගොල්ලෝ ටික ගණන් හදලා බලලා තමයි අපිට විද්‍යාත්මක වැඩපිළිවෙලක් හදන්න පුළුවන් කියලා කිව්වා. ඕකට මහා ලොකු ආණ්ඩුවේ ඉන්න විශේෂඥයෝ කියලා කට්ටියක් කතා කළා. ඒගොල්ලෝ කිව්වා විද්‍යාත්මක වැඩපිළිවෙලක් හදන්න ඉස්සෙල්ලා කොච්චර ඉන්නවද කියලා සමීක්ෂණය කරන්න ඕනේ කියලා. දැන් සමීක්ෂණය ඉවර වෙලා සති ගාණක් වෙනවා. අඩු ගානේ ඉන්න රිලව් කී දෙනයි කියලාවත් තාම නම් කිව්වේ නැහැ. එක එක ගණන් ඔය එක එක තැන් වල ඔය මාධ්‍ය කිව්වා තමයි. හැබැයි ආණ්ඩු නිලධාරි දෙයක් විතරේ නෑනේ. කොච්චරක් සංගණනයේ ප්‍රතිඵලය මොකක්ද? කිව්වේ නැහැ. විද්‍යාත්මක විසඳුමක් ගැන දැන් කතාවක් නැහැ. දැන් කතා කරනවද කවුරු හරි? දැන් කතා කරන්නේ නැහැ. ඒත් මම දැක්කා අර බදුල්ල පැත්තේ ඉන්න නියෝජ්‍ය ඇමතිවරයෙක් අපූර්ව යෝජනාවක් කරනවා. මිනිහාගේ නිින්දෙන් ඇහැරලා වගේ කියනවා එයාට ඇවිල්ලා කවුරු හරි කිව්වලු මේ රිලවුන්ගෙන් වඳුරන්ගෙන් සිද්ධ වෙන හානි වළක්වා ගැනීම සඳහා ප්‍රතිකර්මයක් යාට යෝජනා කළාලු. ඒ තමයි රිලව් වඳුර ඔක්කොම අල්ලගෙන ඇවිල්ලා හම්බන්තොට පැත්තේ ලොකු ඉඩමක් අරගෙන ඕකමනින් තාප්පයක් ගහලා පිරිමි සත්තු වෙන පැත්ත, ඥාන සත්තු වෙන පැත්ත දැක්කම මේක විශ්ල ගන්න පුළුවන් කියලා කිව්වා. ඔන්න මේගොල්ලෝගේ විද්‍යාත්මක විසඳුම.